weather video ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ game play video ගන්න නෙවෙයි. අද ගෙනල්ලා තියෙන්නේ Granny chapter 1 එකේ තියෙන ගෙදර අපි අල්ලන් ඉන්න හරින් තව මිනිහෙක් ජීවත් වෙලා ඉන්නවා කියලා හොයාගන්න පුළුවන් සාක්ෂි ටික. හරි වයිසි එළම පළවෙනි සාක්ෂිය තියෙන මේ ලාච්චුවේ. මේ ලාච්චුවේ ලේවලින් ලියලා තියෙනවා leave this house කියලා. ඒකේ තේරුම නම් මන් දන්නේ කොහොම හරි ඒක කලින් මේ ගෙදර මේ මිනිස්සෙක් ජීවත් වෙලා තියෙනවා කියන එක සාක්ෂිය. ඉතින් පළවෙනි සාක්ෂිය ඔයාලා බලවනේ. දෙවෙනි සාක්ෂිය තියෙන්නේ ඒ කාමරේම මේ මේසේ. ඒක නේ හුරලා වගේ ලියලා තියෙනවා පේනවා 5 days කියලා. ඒ කියන්නේ දවස් 5ක් කියලා. ඒ නෑ දැනගෙන ඉඳලා තියෙනවා මේ ගෙදර ග්‍රැනිට අහුවෙන්න පුළුවන් පස්සරේ. ඒ කියන්නේ යාට අහුවෙන්න පුළුවන් දවස් 5යි කියලා. ඒක නිසා එයා දැනගෙන ඉඳලා තියෙනවා තව එක්කෙනෙක්ව අල්ලන් ඉන්නවා. ඒකෙන්ද එයා ඒක ලියලා තියෙනවා ඊළඟට එන එක්කනට දැනගන්න. ඒක තමයි මේ මෙතන මේසේ තියෙන 5 days කියන එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දේ. මිනිස්සෙක් ජීවත් වුණා කියලා හොයා ගන්න පුළුවන් තුන්වෙනි සාක්ෂිය තමයි මේ ලියුම. ඒක නිකන් ලියුමක් කියලා දෙන ලෑල්ලක පොඩ්ඩක් කියලා බලන්න. ඒක තියෙන ග්‍රැනි ගෙදර පනින්න පුළුවන් විදිහයි එයාට පෙන ගන්න බැරි වුණා කියන එකයි ඒ වගේ විස්තර ටිකක් තමයි මේ ලියුමේ තියෙන්නේ. ඒ ලියුමත් මිනිහෙක් ජීවත් වුණා කියන තවත් එක සාක්ෂියක්. ඉතින් අපිට තව සාක්ෂියක් තියෙනවා මේ ලේ තියෙන අත. ඒ ලේ තියෙන අත මේ මං හිතන විදිහට වෙලා තියෙන්නේ ග්‍රැනිගෙන් බේරෙන්න එළියට පයින්න ගිය කෙනෙක් ග්‍රැනි එතන මරලා එයා පැන ගන්න ආයෙත් සැරයක් පනින්න ගිහිල්ලා මොන හරි වෙලා කොහොම හරි එයාගේ අතේ ලේ ගෑවිලා තිබිලා මේ වීදුරුවේ ගෑවිලා තියෙනවා. ඒක තමයි මේ ලේ අතෙන් සාක්ෂියක්. මේ ලේ අතින් තියෙන දේ. ඒකත් මිනිහෙක් ජීවත් වුණා කියන්න ලොකුම සාක්ෂියක්. මොකද ග්‍රැනි මේ අත එහෙම තියෙන කවදාවත් පනින්නෙත් නැහැ. පැන්නත් ග්‍රැනිගේ නියපොතු වල ලේ තියෙන හින්දා නියපොතු පාරක් හරි මේකේ තියෙන්න ඕන. ග්‍රැනිගේ අතක් නෙමෙයි මේක මිනිහෙක්ගේ අතක් කියලා හොඳට ඔප්පු වෙනවා. මිනිහෙක් ජීවත් වුණා කියලා සාක්ෂි දෙන්නේ ඔච්චරයි. තව සාක්ෂි තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා දෙන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාලා බැලුවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි එහෙනම් අදට මගේ වීඩියෝ එක එච්චරයි. එහෙනම් අපි ගියා.